ඉතින් ගණේමුල්ලේ සංජීවගේ සහෝදරිය මේ කියන විදියට ගණේමුල්ලේ සංජීව කිසිම මිනීමැරුමක්වත් මේ රටට කිසිම අගතියක්වත් මේ සමාජයේ කිසිම අගතියක්වත් කරලා නැහැ. දැන් මේ රාජපක්ෂලාට පාතාලේ චෝදනා එල්ල කරනවා. හැබැයි මම මේ රටේ ජනතාවගෙන් අහනවා. මම මේ රටේ මාධ්‍යවේදිකෙන් ප්‍රශ්නයක් අහනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලේ තිබුණාද? නැති වෙලා ඉන්නේ මගේ අයියා. පෙරේද තමයි ගෙදරින් එළියට බහැලා ගියේ. එමයි කියලා සංවිධානාත්මක අපරාධකාරයෙක් නෙමෙයි අයියා මේ එහෙම මෙව කරන්න යන්න තරම්. ගෝඨාභය රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලේ තිබුණාද? නෑ. අවදාවකත් මේ මගේ ජීවිතේ නැති කරා කියලා මේ සාක්ෂි නැති වෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ. සාක්ෂි කොහෙද? සාක්ෂි ඕන විදියට ලෑස්ති කරලා තියෙනවා මගේ ජීවිතේට. දැන් හර්ධනයක් වුණා. ඒකට උත්තරේ නෑ. ජනතාව පැත්තේ හොඳටම තමන්ගේ හද සාක්ෂිය දන්නවා. මේ වගේ තැන් තැන්වල මිනිස්සු මැරුවේ නෑ. Oh my god! ඉරාජ් එදා දවසේ මහින්ද රාජපක්ෂ අතට තිබ්බනම් වෙඩි තියෙනවා 50-100ක් මැරෙන්නේ. මිනී බරපුව ගැන අපිට කතා කරන්න එපා. තාජුද්දීන් ඝාතනය ගැන අපිට කතා කරන්න එපා. කවුද තාජුද්දීන්ලා ඝාතනය කරේ කියලා මේ රට දන්නවා. තාජුද්දීන්ලා ඝාතනය කරලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු මිනී බරපුව ඇවිල්ලාද මෙතන මිනී බරපුව කතා කරනවා ඝාතනය ගැන. ඝාතනය ගැන කතා කරන්න නාමල් රාජපක්ෂට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? තමුන්නාසරගේ ආණ්ඩුව යටතේ මාධ්‍යවේදී ඝාතනය වුණා. ක්‍රීඩකයෝ ඝාතනය වුණා. ඇති තරම් ඝාතනය වුණා. අද ඝාතන ගැන කතා කරන ඇවිල්ලා මෙතන. මහින්ද රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලේ තිබුණාද? ගෝඨාභය රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලේ තිබුණාද? නෑ. ඒකට උත්තරේ නෑ. ජනතාව පැත්තේ හොඳටම තමන්ගේ හද සාක්ෂිය දන්නවා. මේ වගේ තැන් තැන්වල මිනිස්සු මැරුවේ නෑ. කොටින්ම කියනවා නම් තමන් පාතාලයේ කියන නම කියන්න බය වුණා ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී. ඒක තමයි ඇත්ත. ආයුෂ බෝවිවා කියලා ප්‍රාර්ථනා කරනවා සිංහ ශ්‍රී YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමදෙනාටම. ඉතින් අද වීඩියෝ එක කරන්න හිතුනේ සෝෂල් මීඩියා වල මම එක වීඩියෝ එකක් දැක්කා. වීඩියෝ එකක් නෙවෙයි වීඩියෝ දෙකක්ම දැක්කා. මේ දවස්වල ලංකාව බොහොම ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මොකද මේ පාතාලේ එක එක පුද්ගලයෝ තමන්ගේ ජීවිතය අතහැරලා දාලා එයාලගේ ලෝකෙට, එයාලට හිමි ලෝකෙට යන්න වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒක සිද්ධ වුණ ගැන බොහොම සන්තෝෂ වෙන්න ඕනේ අපි. මොකද වල්පැලයක් වුණත් ඒක කපලා ඉවත් කරනවට වැඩිය ඒක මුලින්ම ගලවලා උදුරලා විසිකරොත් එහෙම ඒ වල්පැලේ මර්ධනය කරන්න සාර්ථකම ක්‍රමයක් වෙනවනේ. ඉතින් මේ වගේ ඉතින් මේ වල්පැලේ මර්ධනය කරා වගේ අද වෙනකොට ලංකාවෙත් මේ පාතාලයේ සාමූලිකව විනාශ කරන්න මේ පාතාලයට සම්බන්ධ පුද්ගලයෝ, ක්‍රියාකාරී සමාජිකයෝ, මේ මැරයෝ එක එක්කෙනා අපායට යවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක ගැන එක පැත්තකින් ආඩම්බර විය යුතුයි, එක පැත්තකින් ඒක සාර්ථකයි කියලා අපි පිළිගත යුතුයි. ඉතින් මානුෂිකත්වය ගැන හිතුවොත් ඉතින් මානුෂිකත්වයේ පැත්තකින් තියමු. මොකද මුන් මැරයෝනේ, මුන් හොරුනේ, මුන් සමාජයට වින කරපෙවුන්නේ. ඉතින් ඒ නිසා මානුෂිකත්වය කියන දේ අපි පැත්තකින් තියමු මේ කතාවේ. ඉතින් මේ වෙච්ච දේ හොඳයි කියන මතයක අපිමු. රයිට් ඒ කතාව එහෙම යද්දි මේ කතාවේ තියෙන අනිත් පැත්ත. ඉතින් මේ විදිහට මිනිස්සු මැරෙන්න, ඒ කියන්නේ අපි පෙන්වන්න ගිහිල්ලා මේ විදිහට ඝාතනය වෙන එක සම්බන්ධව සමාජයේ තවත් පැතිකඩක් තියෙනවා. ඒක නොපෙනෙන පැතිකඩ. ඉතින් ඇත්තටම මේ පාතාලය නිර්මාණය කරන්නේ දේශපාලුවන්ගේ යම් යම් අතකොළු විදිහටනේ. පාතාලයක් නිර්මාණය වුණේ මේ දේශපාලුව නිසා. දේශපාලුවන්ගේ අත්‍යවශ්‍ය දේවල්, ඒ උන්ගේ අකටයුතුකම්, උන්ගේ අමන වැඩ කරගන්න තමයි මේ පාතාලය නිර්මාණය කරේ. අද තංගල්ලේදී බස් එකකට වෙඩි තියලා තියෙනවා. මෙතනට මේ මීටින් එකට එන්න හිටපු බස් එකකට තමයි වෙඩි තියලා තියෙන්නේ. එක්කෙනෙක් නැති වෙලක් තියෙනවා. දෙයියනේ මේ වෙඩි තියන්නේ අපේම සහෝදරයන්ට නේද? ප්‍රජාතන්ත්‍රවාදී කිය මේ මිනිස්සු මරන්නේ අපේම සහෝදරයෝ නේද? ඉතින් කවුරු මොනවා මොන විදිහට බයිලා ගැව්වත් ඕක තමයි ඇත්තම කතාව. පාතාලයේ නිර්මාණය කරේ නම් දේශපාලුවම තමයි. මොකද මේ ගමේ ඉන්න පොල් කඩන පුංචිරාල නැත්තම් සුමනපාල මේ පාතාලයේ නිර්මාණය කරේ නෑනේ. මේ දේශපාලුව තමයි මේ පාතාලයේ නිර්මාණය කරේ. අපේ ඡන්දෙන් පත් වෙලා උන්ගේ තියෙන යටි කූට්ටු වැඩ ටික කරගන්න මේ පාතාලයක් නිර්මාණය කරා. නිර්මාණය කරලා ඒ කරපු දේවල්, ඒ කරපු මිනිව් මැරුම්, ඒ කරපු අකටයුතුකම් රටට හෙළිවෙයි කියන බයට මේ සාක්ෂි වසන් කිරීමේ අරමුණෙන් මේ කට්ටිව මේ විදිහට ඝාතනය කරා කියලා සමාජයේ කතාවකුත් පැතිරෙනවා. ඉතින් එහෙම දෙයක් වෙනවා නම් ඇත්තටම ඒක හරි අසාධාරණයක්. කොහොම හරි කමන්නේ දැන් පාතාලය මර්ධනය කරන්න හොඳින් නීතිය ක්‍රියාත්මක කරන්න හොඳ ආණ්ඩුවක්, හොඳ නීති පද්ධතියක්, හොඳ පාලනයක් මේ වෙනකොට රටේ ක්‍රියාත්මක වෙනවා කියන දේ බොහොම පැහැදිලි. මොකද මේ පාතාලේ උන් කොටා ගන්න සිදුවීම් දැක්කාම ඉතින් පාතාලේ උන් කොටා ගන්නේ Tamanට තියෙන අවදානම නැති කරගන්නනේ. Taman ගැන සාක්ෂි නීතිය රැහැනට යයි කියන බයට ඒ කට්ටිය කොටාගෙන ඒ කට්ටියගෙම වැඩේ ඒ කට්ටියම කරගන්නවා.
ඉතින් ගැටලුවක් නෑ ප්‍රශ්නයක් නෑ. දැන් අපි ඒ කතාව පැත්තකින් තියමු. මේ විදිහට මේ රටට වින කරපු මේ පාතාලයෝ මැරෙද්දි ඒ සම්බන්ධයෙන් දුක් වෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ පාතාලේ එක මැරිච්ච එක වෙනුවෙන් දුක් වෙන පිරිසක් අපිට සෝෂල් මීඩියා හරහා බෞගේ දවස්වල ගන්න ලැබුණා. ඒකක් තමයි ගණේමුල සංජීව. ගණේමුල සංජීවගේ සහෝදරිය ඇවිල්ලා කියනවා ගණේමුල සංජීව කිසිම දෙයක් කරලා නෑ. එයා බොහොම හොඳ කෙනෙක්. එයා බොහොම අවංක කෙනෙක්. අහිංසක කෙනෙක්. ඉතින් ගණේමුල සංජීව බොහොම අහිංසකයි කියලා එයා සමාජගත කරන්න උත්සාහ කරනවා. ඉතින් එයා සහෝදරිය නිසා ඒ සහෝදර හැඟීම නිසා එහෙම කියනවා ඇති. නමුත් ඇත්තරම ගණේමුල සංජීව මේ අර මං කලින් කියව මේ ගමේ පොල් කඩන පුංචිරාලගේ පුතා වුණා නම් මේ විදිහට මැරුම් කයිද? බොහොම අහිංසක විදිහට ජීවත් වුණා නම් මේ විදිහට මැරුම් කයිද? ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එයා කොච්චර සුදුගුණු ගන්න හැදුවත් තරම කොහොමද මේ අපි මේ කතාව පිළිගන්නේ? එයා කිසි දෙයකට සම්බන්ධ නැහැ. එයා හරි හොඳයි. එහෙනම් මොන බම්බුවටද මේ පාතාලේ සම්බන්ධ වෙලා මේක මරාගන්නේ? ඉතින් කොහොම හරි කමන්නේ ඔය සිද්ධිය හිතේ තියාගෙන හිතේ තද කරගෙන ඒ දුකත් තද කරගෙන හිටපන්කෝ. දැන් කොහොම හරි මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා මේ දුකත් කියලා මේ අනිර්දෝෂී කියලාත් කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. මල්ලි කියන්නේ මිනිමරුවෙක්වත් මංකොල්ලකාරයෙක්වත් නෙමෙයි. ඇත්තටම ගණේකුල සංජීවේකට මිනි මරලම නැද්ද? මිනි මරලම නෑ. මගේ සහෝදරයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඉතින් ජනාධිපතිතුමා අපේ ඡන්දයෙන් පත් කරේ මේ මැරයින්ට සාධාරණ ඉෂ්ට කරන්නද? මේ මුම් මැරිච් එකට මේ මිනිමරුවන්ට සාධාරණ ඉෂ්ට කරන්නද අපි මේ ජනාධිපතිතුමාව පත් කරගත්තේ. ඉතින් ඒක තමයි තියෙන ගැටලුව. කොහොම හරි කොටහේනේ සිද්ධියට සම්බන්ධ. ඔයාලා දකින්නත් ඇති අර පොලිසියේ කට්ටිය අල්ලගත්තේ වෙඩි තියලා යද්දි පන්නලා ගිහිල්ලා අල්ලගෙන වෙපන් එකකුත් එක්ක අල්ලගත්තු පුද්ගලයෝ දෙන්න. ඉතින් මේ පුද්ගලයෝ දෙන්න මේ අවි පෙන්නන්න ගෙනිහිල්ලා කොහොම හරි මැරුම් කයවන්න. ඉතින් වෙන්න තව චරිතයක් ඇවිල්ලා කියනවා එයාලගේ සහෝදරයා එහෙම නැල්ලු. හරි බබා. එයාලගේ සහෝදරයා සූප්පෙන්ද දන්නේ නැහැ කිරි බිව්වේ. දැන් මෙයා සූප්පෙන්ද දන්නේ නැහැ කිරි බොන්නේ. බලන්නකෝ මේ වීඩියෝ එක. නැති වෙලා ඉන්නේ මගේ අයියා. පෙරේද තමයි ගෙදරින් එළියට බහැලා ගියේ. එමයි කියලා සංවිධානාත්මක අපරාධකාරයෙක් නෙමෙයි අයියා මේ එහෙම මෙව කරන්න යන්න තරම්. ඒ කියන්නේ ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහිල්ලා මෙව කරන්න තරම් එහෙම සංවිධානාත්මක අපරාධකාරයෙක් නෙමෙයි. මම මේ කියන්නේ මේ අත්තරංගුවට කරගෙන අර වීඩියෝ එකක් කලින් මේ වුණා දැක්කනේ බාගෙට මේ වෙන්න මේක කරලා තිබ්බේ. ඒ වගේ මිනිස්සෙක් කොහොමද කියන්නේ කර වගේ මේකක් කරන්නේ. මේක ගැන මම කියන්නේ තව ටිකක් මේව කරලා මේ බලන්න කියන්නේ අත්තරංගුවටපත් වෙච්ච කෙනෙක්ව ඔය විදිහට මෙහෙම මල්ලා දාන්න සත්තු නෙමෙයි බල්ල නෙමෙයි ඒත් මනුස්ස ජීවිතය. මම අයියා කරාද නැද්ද කියලා මම දන්නේ අර මේක ඒත් මිනිස්සෙක් මේක මිනිස්සෙක් ඒක මේ වැරද්දක්. ඒ වුණාට අත්තරංගුවට ගත්ත කෙනෙක්ට අරගෙන ගිහිල්ලා එහෙම මේව කරන්න ඒ ගැන මම කියන්නේ පොඩ්ඩක් තව මේ ගැන හොයලා බලන්න කියලා තමයි මේ කියන්නේ ජනාධිපතිතුමාට හරි කමන්නේ කියන්නේ මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. කියන්නේ හරිනම් අත්තරංගුවට ගත්තා පස්සේ ඒගොල්ලන්ට දෙන පොලිසියට අරන් ගිහලා ඒ අදාළ නීති මේ කියාමාල් කරන්නේ. අර පාරක දාගෙන ගැට ගහගෙන මොකද්ද ඒ කරපු මේ බලන්න අයියට ගහන වෙලාවේ තමයි අයිය නැති උනේ. ඊට පස්සේ මේගොල්ලෝ බොරුවට වෙඩි තියලා හිටන් ඕක මෙව්ව කරේ. මීට කලින් කවදාකවත් මේ වෙච්ච එකේ නෙමෙයි යා. කියන්නේ මත්ද්‍රව්‍ය බොනවා. ඒක නෑ කියන්නේ. ඒනට කවදාකවත් ඔය වගේ මේවල මං ඕකත් මේ එයා කරයි කියලා හිතන්නේ නෑ. කියන්නේ පොලිසියට ඕන දෙයක් අත මෙයා ගන්න පුළුවන්නේ. මං ඒ කියන්නේ සමාජික වෙනෙක් කියන පිටි තීරට මේගොල්ලන්ගේ මේව කරගන්න පුළුවන්. මේකට මේ කලාද කරාහු වැරදි කළා නම් ඒකත් යත් වැරදි. ඒත් මනුස්ස ජීවිතයන්නේ. ඒනට මං කියන්නේ අර වගේ දෙයක් කියන්නේ. ඒ කියන්නේ අත්තරංගුවකට අරගෙන මේ උසාවියට ඉතින් අනිත් එක තමයි ඒ අත්තරංගුවට අරගෙන පැය කීපයක් කියන්නේ පැය දෙක තුනක් යන අතරතුර කියන්නේ උගෙන් කිසි ප්‍රශ්න කිරීමකුත් නැහැ. එක සෙනික අනිත් පැත්ත යව ආයුධ පෙන්වන්නේ කියලා එක්ක යනවා. සාමාන්‍යයෙන් අත්තරංගුවට අතරසේ වා මීට කලින් මේක මොනවාද කරේ මීට කලින් ඒවගේ අපරාධ කළා දිනවද ඔය විමර්ශනය කළා පහුවෙන්ද ඒගොල්ලෝ උසාවිය දාන්නවා. මේක එකපාරට අරගෙන පැයක් දෙකක් යන්න කලින් අරන් ගිහලිටන් එකපාරට මේ ආයුධ පෙන්වන්නේ කියලා ඉතින් අරන් ගිහලා මේ වල්ලා දානවා. මොකද්ද මේ ඉතින් මේ පුද්ගලයා කියන විදිහට මේ මැරිච්ච පුද්ගලයා කිසිම දෙයක් කරලා නැහැ. හරි සාන්ත දාන්ත බබෙක්, චූටි බබෙක්, සූප්පුව කටේ ගහලා කිරිබොන බබෙක්. ඉතින් මේ බූරුවා තේරුම් ගන්න ඕනේ, මේ මෝඩ මිනිස්සයා තේරුම් ගන්න ඕනේ. මේ තුවක්කුවක් අරගෙන ගිහිල්ලා ඒක තැනකට ගිහිල්ලා වෙඩි තියලා ඒ තුවක්කුවත් අරගෙනම පැනලා යද්දි තමයි ගමේ මිනිස්සු එකතු වෙලා පොලිසිය එකතු වෙලා මේ විදිහට අල්ලගන්නේ. අල්ලගත්තු පුද්ගලයා බොහොම සාධාරණ විදිහට තමයි මෙයා දැන් මේ සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අවසානයේ කොහොම හරි හවල් තනාවි තියෙනවා, මෙහෙ තියෙනවා, අරහෙ තියෙනවා කීකේ ආවි තියෙන තැන් පෙන්නන්න ගිහිල්ලා මේ කොහොම හරි පොලිසියට වෙට්ටුව දාලා පැනලා යන්න හදද්දි කොහොම හරි වෙඩි කාලා මැරලා ගියා. ඉතින් ඒකට දැන් සාධාරණ ඉල්ලනවා.
ජනාධිපතිතුමාට කියනවා මේකට සාධාරණයක් ඉෂ්ට කරන්නලු. යකෝ මෙච්චර මේ අරගලයක් කරලා ඡන්දෙ දීලා ජනාධිපති පත් කරගත්තේ තමුන්නාන්සලාගේ මේ සහෝදරයාගේ මේ හොරමරකම් කරලා මැරිලා ගිය සහෝදරයාට සාධාරණයක් ඉෂ්ට කරන්නද? මහා බූරු කතා කියන්න එපා. මේ තමයි නියම මැරයෝ. තමන්ගේ සහෝදරයා අතින් වැරද්දක් වෙනවා නම් ඒ දේ කන පැලෙන්න ගහලා හරි හදාගන්න බැරි මේ වගේ මිනිස්සු දැන් ඇවිල්ලා මීඩියා හරහා බයිලා ගහනවා. ඉතින් මූ හරිද? මූ සාධාරණද? මේකගේ සහෝදරයා වෙන්න පුළුවන්. සහෝදරයා නෙමෙයි අම්මා තාත්තා වුණත් වැරදි නම් වැරදි. ඒකයි ඇත්තම කතාව. අම්මා තාත්තා වුණත් වැරද්දක් කරන නම් ඒ වැරද්දම තමයි. ඉතින් ඒ නිසා ඇවිල්ලා සුදුහුණු ගෑවා කියලා සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. සාධාරණ ඉෂ්ට කරන්නත් බෑ. ඔය වගේ උන් මැරිලා යන එක තමයි හොඳ. ඔවුන් මැරෙන්නම ඕනේ. මේ සමාජයෙන් මේ පාතාලේ ඉවරයක් වෙන්න නම් මේ පාතාලේ ඉවර වෙනවා දකින්න නම් මුන් මේ ඉන්න දැන් ක්‍රියාකාරී පාතාලේ ඔක්කොම මැරෙන්න ඕනේ. මැරුණම තමයි මේක කතාව ඉවර වෙන්නේ. අර පැලේ උදුරලා විසික් කරා වගේ තමයි. මුලින්ම උදුරලා විසික් කරොත් තමයි පැලේ මර්ධනය වෙන්නේ. ඒ වගේම පාතාලේ ඉන්නේ උනුත් මුලින්ම උදුරලා විසික් කරන්න ඕනේ. මුන් ආය නැවත පුනරුත්ථාපනය කරලා මුන් බන්ධනාගාරගත කරා කියලා මේකට යහපතක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ඇත්තම කතාව. ඒ නිසා අනිවාර්යෙන් මුන් පරලොව යන්නම ඕනේ. පරලොව ගිය දවසට මේක ලස්සන සුරපුරයක් වේවි. ඉතින් ඉදිරියේදී අපේ ආණ්ඩුව මේ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව මේ වැඩ කරන ආණ්ඩුව ඒකට ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් නීතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී මෙවැනි වංචා කටයුතු මේ කරපු හොරමැරකම් මේ හොරා කාපුවා දේශපාලුව හොරා කාපුවා මේ හැමදේම මිනිස්සු අමුමුවේ ඝාතනය කරපුවා මේ සම්බන්ධව හැමදේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු කළා. නීතිය ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි අරගෙන බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ සිද්ධිය ගැනත් මේ සුදුහුණු ගාන මේ පුද්ගලයෝ ගැනත් ඔයාලට හිතන දේත් අනිවාර්යෙන් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරන්න. මේ සුදුහුණු ගාන අයියලා සම්බන්ධයෙන් සමාජගත වෙන්න. මේ මැරයෝ ගැන සමාජගත වෙන්න. මේ මැරයෝ පරලොව ගියොත් තමයි මේ රට සුරපුරයක් කරන්න පුළුවන් කියන දේ සමාජගත වෙන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ඒතකම මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියට නරඹන්න. සිංහ ශ්‍රී අපිව subscribe කරලා bell icon එකත් ඕල් දාලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් නැවතත් මෙවැනිම වැදගත් වීඩියෝ එකකින් හමු වුණතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.